Hello mami. කොහොමද ඉතින් වා? finally වා බලන්න ඇවිල්ලා. හොඳයි මම පැරේඩ් ඉස්සෙල්ලා ආව එක. හරි අම්මි කියන්නකෝ ඉතින්. කොහොමද මගේ අම්මා ඉන්නේ? මගේ ලස්සන අම්මා. ලස්සන. හොඳයි ඉතින් හොඳට වැඩේ මට මේ තාත්තා තාම ෆුල් අවුල්. ඒ වගේ මට යාළුවොත් නෑ මොකද අද්දරේ අර කබලාටි අර මේ අපි හොතර හිටියා හැබැයි කතා කරගෙන ඉන්න බෑනේ. කතා කරනකොට තරහා යනවා. කප්ලේට් කරනවා තාට බෑ මට ඉඩක්වත් දෙන්නේ කතා කරන්නේ කොන්වර්සේෂන් එකේ තත්ත්වෙත් හැබැයි යන්නේ මේ වා කමලාන්ටිත් එක්ක හොඳ මේ හිටියේ වගේ හොඳ යාළුවා බැක්ලා වා ඒ වගේ හොඳ නැත්නම් යා හොඳ නෑ මගේ ආතම කිව්වා යා ෆුල් අවුට් කියලා තෝ පිස්සු ඊට පස්සේ ඉතින් මට කීතර හිටගෙන හිටලා ඉතින් ළමයාලවත් එන්න නෑ බල ඉතින් වා කොහමද පුතා හොඳින් ඉන්නවා අම්මි මගේ මම මේ තෙරපිස්ට් කෙනෙක්ට යනවා. යා මට කිව්වා ඔයාටත් මම normally ඇවිල්ලා ඔයාගෙන් අහලා යනවා මොනවද වෙන්නේ කියලා මං කවදාකවත් මගේ feelings වලට කියන්නේ නෑනේ. එහෙනම් මං හිතුවා මේ පාර කියන්න කියලා. මොනවද ඒ ලුක් එක? තෙරපිස්ට් කෙනෙක්. හරි රොයිට් ටිකක් කියලා ඒතර මගේ පිට උඩ දානවා කප ටික නේද? මගේ වැරද්ද කියලා අර කෙල්ලක් කවුද පත්තන්නේ වගේ බලන්න කියලා. මේ අර එක්කෙනත් ඒක කියනවා ඇති. මොනවද මේ වට ෆීලික්ස් තියෙත් මක් පොඩි කාලේ ඉඳලා ඩයිපර් එකක් උඩ දෙන්න තාත්තා වගේමයි පොඩ්ඩක්වත් ක්‍රිකට්ෆුල් නෑ. ලබේන බැලුකොට පපයි උගලට තේරෙන්නේ. හරි අම්මි මම නිකන් ඒකට නෙමෙයි යාට යන්නේ. calm down. හරි අම්මි sorry. මගේ වැරද්ද පොඩ්ඩක් නේ please. මම නිකන් වාට කතා කරන්න try කතා හරි අම්මි කතා කරන්න බෑ අම්මට දන්නෙත් නේ පොඩ කෑගාව උගලම දන්නේ තියාගෙන යක්කෝ තෝරන්න තනිය වගේ තනියෙන් ගිහලා ඉන්නවා යකෝ තොයි තාත්තයි එකමයි වැරද්ද යන්නකෝ ඔයාට අර චරා කොල්ලත් ඉන්නවා බෑ මෝඩෙක් මට දන්නේ නැහැ හරි chill out I love you